ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ඩිස්කස් බ්‍රීඩින් ස්කූල් channel එකට. අද අපි බලමු සෙන්ටිමීටර් 2 සිට සෙන්ටිමීටර් 6 දක්වා ඩිස්කස් මසුන් වැඩි වේගයකින් වර්ධනය කරන්න අවශ්‍ය කරන දැනුම ඔයගලන්ට සරලව මේ වීඩියෝ එකේ ලබා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් බලන්න. අවසානයේදී ඔයගලන්ට දැනුමක් ලැබෙනවා මේකේ. මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ නම්බර් එක තියෙනවා. මම දාලා තියන්නම් කෝල් එකක් දෙන්න. ගොඩක් කට්ටිය ඩිස්කස් මාළු ලොකු කරනවා. ලොකු කරාට ගොඩක් මරා ගන්නවා. එක හා සමානව ලොකු කරගන්න බෑ. ඉතින් මෙතන ඉන්නේ සෙන්ටිමීටර් 2 වගේ මාළු ජෝඩු 100ක් ගෙනපු ගමම්ම මේ ඔක්කොම මේ වීඩියෝ පෙළේම තියෙන්නේ මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයන්ගේ වීඩියෝ අරගෙන මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. එළියේ ඉන්නවා ඩිස්කස් මසුන් ගැන අවධානයක් දක්වන විශාල පිරිසක් ලංකාවේ මාළු ලොකු කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ටගේ ඉල්ලීම පරිදි තමයි මම මේ වීඩියෝ මාලාව ගේන්නේ. ඉතින් මෙතන සෙන්ටිමීටර් 2 ඩිස්කස් මාළු දැන් ආටිමියා කනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනත් ඉන්නවා සයිස් 2ක් 3ක්. එතකොට මාළු ගන්නකොට මේ වගේ සයිස් 2ක් 3ක් ගත්තොත් ඒ වගේ 2 3ක් ඉන්නවනේ මිල අඩුයි මේ මාළුන්ගේ. පුංචිම එක ලොකු කරන්න අමාරුයි. එතකොට මෙතන ජෝඩු 100ක් ගෙනාවොත් ඒ ජෝඩු 100න් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ අවසානයේදී හාවස්ට් එකට පොඩි ප්‍රමාණයක්. ඒතකොට ඒ දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ගොඩක් කට්ටියට ඕක අවබෝධ නැහැ. ජෝඩු 50ක් විතර අපත යනවා. මේ ලොකු වෙනකොට සෙන්ටිමීටර් 6ට. ඉතින් මෙතන ඉන්න මාළු ගේ ඔයාලට බලා ගන්න පුළුවන් වැඩි වේගයකින් වර්ධනය වෙන මාළු කොට්ටාසේ කොහොමද කියලා. මේ තව කෙනෙක් එයා ආටිමියා ඇඩ් කරා දැන් එයාගේ වෝටර් ක්වොලිටි එක වෙනයි. එයා ඇන්ටිබයොටික් එකක් මොකක් හරි දාලා තියෙනවා. ඇන්ටිබයොටික් ගැන අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මොනවද අවශ්‍ය කරන ඇන්ටිබයොටික්ස් මසුත් ගෙනහම ටැංක් එකකට දාන්න තියෙන්නේ කියලා. එරිෂල් ලයින් එකේම මෙතන හොඳට දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාළු ටිකක් ක්‍රියාශීලී. අර මුල් එකට වඩා පොඩ්ඩක් වෙනස් නේ. දැන් ආටිමියා ආහාරයට ගන්නවා. එක එක්කෙනාගේ වෝටර් ක්වොලිටි එක අනුව එයා යූස් කරන මෙඩිසින් එක වෙනස් නේ. ඒ ගැන තමන්ගේ තියෙන වතුර පැරාමීටර්ස් ගැන අවබෝධයක් තියෙනකොට තමන්ට ඒක හරියට දැනගන්න පුළුවන්. මේ තව එක්කෙනෙක් මෙයා ආලෝකය දෙන්නේ නැතුව මේ ටැංක් එකේ මට වීඩියෝ එකක් කියවලා තියෙනවා. ඒත් මාළු ක්‍රියාශීලීව ඉන්නවා. මෙතනත් අර සයිස් වේරියේෂන් එක තියෙනවා. ගොඩාක් පොඩි පැටවු ඉන්නවා. ඒ පොඩි පැටවු අවශ්‍ය වෙන්නේ නැහැ. ගේද්දිම නොගෙන එන එක තමයි හොඳ ලොකු කරන එක්කෙනෙක්. මම කියන්නේ බ්‍රීඩ් එකේදී අවුලක් නැහැ. ලොකු කරන එක්කෙනෙක් ඒ පැටවු අරගෙන ආවත් යාට ලොකු කරන්න අමාරු වෙනවා. එතනදී තියෙනවා බ්ලඩ් ලයින් එකේ ගැටලු තියෙනවා. මවුසත්තුන්ගේ ගැටලු තියෙනවා. ඒකයි එහෙම වෙන්නේ. මෙතන තව එකක් සෙන්ටිමීටර් 2.5 විතර මේ මාළු ටික හැදිලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ටැංක් එක පිටිපස්සට වෙන්නේ ඉන්නේ. එහෙම වෙන්නේ වෝටර් ක්වොලිටි එක නැති නිසා. ඔයගලන්ට ඉදිරියට බලා ගන්න පුළුවන් වෝටර් ක්වොලිටි එක තියෙන ටැංක් වල දැන් මෙන්න මේ ටැංක් එකේ මාළු ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මාළුව ස්ට්‍රෙස් නෙමෙයි ඉන්නේ. හොඳ වෝටර් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් වෝටර් ක්වොලිටි එක තමයි very important වෙන්නේ. ඩිස්කස් මාළු හදද්දී ආහාර නෙමෙයි. එයා හොඳට එයාගේ බොඩි ෂේප් එක අර මොනරා පිල් විදහලා ඉන්නවා වගේ සම්පූර්ණ පින්ස් ටික දිග ඇරලා ටැංක් එක ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා නම් වෝටර් ක්වොලිටි එක හොඳයි. ඒක තමයි පළවෙනිම දැනගන්න ඕන කාරණාව. මෙන්න මේ මාළු ටිකත් මේ දැන් මේගොල්ලන් සෙන්ටිමීටර් 3 වගේ ආහාර ඒ කියන්නේ ගව හෘදය හෝ චිකන් හාට් හෝ බීෆ් හාට් කෑමට සුදුසු අවධියේදී ඉන්නේ. ඒගොල්ලන් මේ ප්‍රමාණය ආහාර අරගෙන තියෙනවා. ඒගොල්ලන් හොඳ ක්‍රියාශීලීව ඉන්නවා. මෙතනත් තියෙන සයිස් වේරියේෂන් එකක්. තමන් තේරුම් ගන්න ඕනේ හොඳ මාළුවා මොකද ලොකු කරන්න ගොඩක් පුංචිම මාළු ලොකු කරන්න අමාරුයි. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි ඉක්මනට ලොකු වෙන මාළු ටික. දැන් අපි බලමු මේ ටර්කොයිස් මාළු මේගොල්ලෝ සෙන්ටිමීටර් 4 වගේ ලොකු වෙලා තියෙනවා. එතකොට මේ මාළු සෙන්ටිමීටර් 3.5 වගේ ලොකු වෙලා තියෙනවා. සෙන්ටිමීටර් 3.5 සෙන්ටිමීටර් 3 මාළුත් තියෙනවා. සෙන්ටිමීටර් 2.5 මාළුත් ඉන්නවා. එතකොට අපිට සෙන්ටිමීටර් 6 මාළු ජෝඩු 100ක් හදනවා නම් එක එක සයිස් එකේ මාළු ඉන්නවා නම් අපිට අපාරු එක ප්‍රමාණයකට මාළු හදා ගන්න. දැන් මෙතන හොඳ ක්‍රියාශීලී මේ මාළු ටිකක් ඉන්නවා. සෙන්ටිමීටර්
3මාර වගේ වයසට මාළු ලොකු වෙලා ඉන්නවා. කොහොමද බලා ගන්න පුළුවන්. මේක ඊට වඩා පොඩ්ඩක් පොඩි. පොඩ්ඩක් පොඩි මාළු. ටර්කොයිස් බ්ලූ එක. මේ මාළු ක්‍රියාශීලී. ගොඩක්ම ලංකාවේ මේ මාළුන්ගේ ගැටලුවක් තමයි ඉම්බ්‍රීඩ් කරන සමහර මාළු එකම බ්ලඩ් ලයින් එකකින් එන මාළු වර්ධනය කරන්න අමාරුයි. එතනදී පැටව් එළියට වික්කට ඒ පැටව් ගෙනියන එක්කෙනාට පැටව් ලොකු කරන්න අමාරුයි. සයිස් 2-3කට හැදෙනවා. මෙතන ඉන්නවා සෙන්ටිමීටර් 4-5 මාළු. මේ මාළුන්ගේ නම් වෝටර් ක්වොලිටි එක පොඩ්ඩක් මදි මාළු. මෙන්න මේ මාළු ටික හොඳට ක්‍රියාශීලී වෙන මෙන්න මේ මාළු තව ලොකු කරන්න ඕනේ. මෙන්න මේ වගේ මාළු පුළුවන් තරම් ලොකු කරන්න ඕනේ. ඒ කියන්නේ අඟල් 3 පනිනකම් බොඩි ෂේප් හොඳයි. හෙල්දි ඉන්න මාළු ඉස්සරහට පෙන්නන මාළු. මෙන්න මේ වගේ ටැග් තමයි සුදුසු වෙන්නේ. මම මුලින්ම වීඩියෝ එකක් කරා. මෙතන මේ වගේ ස්ටුඩන්ට් කෙනෙක් හදලා තියෙනවා ලොකු කරන්න. එයා ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. එයා හරියට හදලා තියෙනවා. මාළු ජෝඩු 500ක් 1000ක් අතර උතර ප්‍රමාණයක් යාගේ ගාව ඉන්නවා ලොකු වෙනවා. සමහර ටැංකිය වල මාළු හොඳ ක්වොලිටි එකට ඉන්න සමහර ටැංකිය වල මාළුන්ගේ ක්වොලිටි එක අඩුයි. අතන රෙඩ් මිලන් වගේක් වෝටර් ක්වොලිටි එක මදි වුණාම තමයි මාළු කොන් ගහලා මුල්ලු ගහලා ඉන්නේ. අතුරේ තියෙන පැරාමීටර්ස් වෙනස් වුණාම මාළුවයි ඉදිරිය ඉස්සරහට එන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්න ඩිස්කස් හදන හැමෝම ලංකාවේ සමහර තැන්වල වතුර ක්වොලිටි එක හොඳයි, සමහර තැන්වල ක්වොලිටි නැහැ. සමහර මාසවල ක්වොලිටි එක හොඳයි, සමහර මාසවල ක්වොලිටි එක නැහැ. ඒකට අපි ඒව හරියට හදලා ගන්න ඕනේ. ඒ වගේ පේනවා ලස්සනට ෆාම් එකද හදලා හදලා තියෙනවා. මේ වගේ ෆාම් එකක් හදාගත්තොත් තමයි හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ටර්කොයිස් මාළු ටික ඒගොල්ලන් ක්‍රියාශීලීත්වය වැඩි. ටැංක් එක ඉස්සරහටම ඇවිල්ලා ඒගොල්ලන් ඉන්නවා. ඒගොල්ලන් ක්‍රියාශීලීත්වය වැඩි. ක්වොලිටි මාළු මේ මාළු ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සෙන්ටිමීටර් 4.5 අතර මාළු. මේ තව එක්කෙනෙක්ගේ මෙයාගේ නම් මාළු වර්ධන වේගය මෙයා හොඳයි. මෙයා හොඳින් වර්ධනය කරන මාළු. මේක මාළුන්ගේ ක්වොලිටි එකත් හොඳයි. හොඳ දක්ෂ විදියට මෙයා මාළු ලොකු කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ටැංක් එකේ වතුර වල පාට තිබ්බත් මාළුවාගේ එයාගේ ක්වොලිටි එක, එයාගේ පර්ෆෝමන්ස් එක හොඳට පෙන්නනවා. විදුර ඉස්සරහට ඇවිල්ලා හැම ටැංක් එකේම එක වගේ. ඒ කියන්නේ මෙයා වෝටර් හරියට හදන පැරාමීටර්ස් ටික හරියට බැලන්ස් කරනවා. මගෙන් ගොඩක් උපදෙස් අරගන්න ස්ටුඩන්ට් කෙනෙක්. හොඳ අත්දැකීමක් තියෙනවා මෙයාට. පේනවද? මාළු ටැංකිය ඉස්සරහට විදුර ඉස්සරහට පිටිපස්සින් ඉඳන් එනවා. ඒක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මාළු ගන්න ගියත් කොහෙට ගියත් ටැංක් එක ඉස්සරහ විදුර ඉස්සරහට එනවනේ එයා හෙල්දි. 100% හෙල්දි ඉන්නේ. ඒක තමයි දැනගන්න ඕන ප්‍රධානම කාරණාව. ක්‍රියාශීලීව ඉන්නවද කියන එක. එතකොට අඩු වේගෙන් වැඩි වර්ධනයක් වෙලා වෙච්ච මාළු තමයි මේ මෙතන ඉන්නේ. පේනවනේ? මාළු වගේ කලර් එකක්වත් තාම මේ වෙලා නැහැ. මේක පිජන්, මැල්බරෝ මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ මෙතන ඉන්නේ. ඔයගොල්ලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ මාළු ටිකෙන්. මෙයාගේ ස්ටෑන්ඩ් මුකුත් නැහැ. මෙයා බිම තියලා තමයි ටැංක්ස් ලොකු කරන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැම ටැංක් එකේම මාළු එක හා සමානව ක්‍රියාශීලීව ඉන්නවා. ඔය පෙන්නන්නේ පිටිපස්සෙන් යාගේ වෝටර් පැරාමීටර්ස් බැලන්ස් කරන්න අවශ්‍ය කරන ෆිල්ටර්ස්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. මේ ටැංක් එකෙත් ඒ වගේ. ඒ වගේ මේ වගේම එක කන්ඩිෂන් එකේ වෙන රටවල් වල කරන්නේ ওই විදිහට තමයි. ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න ඕන. අවශ්‍ය කරන ටෙක්නොලොජි එක පාවිච්චි කරොත් Tamanට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. හොඳ හාවස්ට් එකක් ගන්න පුළුවන්. වෝටර් ක්වොලිටි එකේ තමයි මේ දේ ගොඩාක් තියෙන්නේ. ඔයගලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාලා මොන හරි කියන්න. ඉදිරියට මම ගොඩාක් videos ඔයගලන්ට ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩි දුර දැන ගැනීමට මාව සම්බන්ධ කරගන්න. එතකොට මම තව
ඕගොල්ලන් ඉන්න මට්ටම අනුව ඕගොල්ලන්ට ඉන්න තත්ත්වය අනුව ඕගොල්ලන්ට මම උපදෙස් දෙන්නම් කරගන්න ඕන අවශ්‍ය කරන දුර්වලකම් මොකක්ද කියලා අපනයනට සුදුසු මාළුවෙක් හදන එකේදී මෙන්න මෙතන මෙලන්ට් එකක් මේක සෙන්ටිමීටර් 5 6 අතර මාළු 5 මාර 6 අතර මාළු ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මේගොල්ලෝ 100%ක්ම ක්වොලිටි නෑ මේගොල්ලන්ගේ පාට හරියට හැවිල්ලා නෑ තාම පාට දෙන එක ගැනත් මම වීඩියෝ එකක් කරන්න හරියට නැචරලි පාට ගන්න කොහොමද කියලා කලර් ෆීඩ් මොනවාද හොඳ ඒවා කියලා මම ඉදිරියට කමෙන්ට් එකක් දාන්න ඔයගලන්ට අවශ්‍ය නම් වීඩියෝ එකක් කරන්න channel එක subscribe කරන්න like එකක් දාන්න දාලා මේකට ඔයගලන්ගේ අවධානය යොමු කරනකොට මට සපෝට් එකක් දෙන්න පුළුවන් නම් දෙන්න කරන දේ මේ ඉන්ඩස්ට්‍රිය දියුණු කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි channel එක subscribe කරලා like එකක් දාන්න. Thank you very much.